Hi guys, ඉතින් අපි හදමු අද රසම රස සෝයා මීට් කරියක්. මේ තියෙන්නේ මම මේ කපාගත්තු ලුණු, ආමිරිස්, කරපිංචා, සුදු ලුණු, තක්කාලි ඒ ටික තමයි මේ එකතු කරන් තියෙන්නේ. ඊට පස්සේ අපි දාගමු අපේ සෝයා මීට් එකට 3-5 කුඩු ටිකක්, රතු මිරිස් කුඩු ටිකක්. මම මේකට දාගන්නවා බෙදපු මිරිස් කුඩු ටිකක්. ඊට පස්සේ සෝදාගත්තු කුරුඳු පොතු කෑල්ලක්. ඊට පස්සේ මේක මස් කරියක් වගේ හොඳට හදලා ගන්න පුළුවන්. ඊට පස්සේ කම්බිරිස් කුඩු චුට්ටක් මේ විදිහට දාගෙන ඊට පස්සේ මේ එකතු කරන්නේ බෙදපු 3-5 කුඩු. ඔය ටික ඔක්කොම එකතු කරගෙන ඊට පස්සේ මේ එකතු කරන්න හදන්නේ ලුණු. ඊට පස්සේ මම නම් සෝයා මීට් එකට එන මෙන්න මේ පැකට් එක. ඉතින් මේකත් එහෙම්මම මේකටම එකතු කරනවා. කොහොම ටික එක සැරේ එකතු කරලා මේකේ එනවා මේ සෝස් එක. මේ ටික දැන් ඔක්කොම එකතු කරලා තියෙන්නේ. ඊට පස්සේ මම මේකට එකතු කරනවා සියඹල ටිකක්. දැන් මම ඔක්කොම එකතු කරලා තියෙන. එකතු කරලා මෙන්න මෙහෙම මේ ටික හොඳට කලවම් කරගන්නවා. ඊට පස්සේ ඉතින් මම මැටි හට්ටියක් ලිපේ තියලා මෙන්න මේ විදිහට රත් වුණාම තෙල් චුට්ටක් දාගත්තා. දැන් තෙල් ටික හොඳට රත් වෙලා තියෙන්නේ. ඉතින් මේ විදිහට සද්ද එනවා නම් ඉතින් තෙල් ටික රත් වෙලා. මේ ටික ඔක්කොම මම මේ විදිහට කෙලට දා ගන්නවා. මම තක්කාලි අන්තිම එක දාන්න තියන්නේ නැහැ. ඒකත් හොඳටම කෙලට දාගත්තා. ඊපස්සේ මෙහෙම හොඳට කලවම් කරගන්නවා. මට දෙයක් කියන්න අමතක වුණා guys. ඉතින් අර මම සෝයා මීට් එකට මිරිස් 3-5 ඒවා කලවම් කරන්න කලින් ඒ සෝයා මීට් එක ලුණු ටිකක් දාලා උණු වතුරෙන් තම්බගෙන අරගත්තා. හොඳයි මට ඒක ඉතින් ඔයගොල්ලන්ට කියන්න අමතක වුණා. සුටට ඉතින් දාන්න වෙනවා. ඩෝන් වෙනවා. හරි. මේක හොඳට අපි මෙහෙම කලවම් කරගෙන මෙහෙමයි සෝයා මීට් හැමෝම මේ විදිහට හදනවා. ඉතින් අපි බලමු ඔයාලා හැදුවමත් මේ පාටට මේ රසට මේ විදිහටම එනවද කියලා. දැන් ඉතින් මේ ටික හොඳට තෙලෙන් බැදුනම අර අපි අනාගත්තු සෝයා මීට් ටික මෙන්න මේ විදිහට එකතු කරලා හොඳට කලවම් කරගන්න. හරි. දැන් තියෙනවනේ පාට. මේ පාට දැක්කමත් කන්න හිතනවා ළමයි නේද? හරි. දැන් මම මේකට මේ වතුර චුට්ටක් කලවම් කරලා අර 3-5 ටික තියෙන හින්දා මේ විදිහට වතුර චුට්ට එකතු කරගත්තා. හරි. දැන් අපි මේක මද ගින්දරේ චුට්ටක් වහලා තියෙනවා. ඔන්නේ ඉතින් මද ගින්දරේ ඉදෙන සෝයා මීට් එක. ආරම සුවඳයි. ඔන්න guys ඉතින් අපේ සෝයා මීට් කරිය ඔන්න ඔය විදිහට තමයි දැන් හදලා ඉවර වුණේ. බලන්නකො පාට. සුපිරිනේ. ඇත්තට මේක හරිම රසයි. මේ පාට වගේම රසක් තියෙනවා. ඔයාලට ඉතින් මේ සෝයා මීට් කරිය මම හැදුවේ උදේට බඩින්ගක් කන්න. සෝයා මීටුයි මේ තියෙන්නේ පරිප්පු වලට ගෝව චූටි කෑල්ලක් තිබුණා. ඒකත් දාලා එවුවා. ඉතින් මේ තියෙන රතු බත් මේකට සුදු බත් තිබුණා නම් ගොඩක් හොඳයි. අපිට ඉතින් මේ හාල් ගමින් එවන්නේ. හින්දා උණු රතු හාල් බත් ටිකකට හදාගත්තු පරිප්පු වලට ගෝව දාලා ඊට පස්සේ මේ හදාගත්තු
ධර්ම රස සෝයා මීට් කරේ. පේනවනේ ඉතින් ඔයාලට මගේ බත් එක. මේක ඉතින් හරිම රසයි. දිව්‍ය භෝජනයක් වගේ තමයි. දෙකක් නෙමෙයි එකක් හදාගත්තා. ඒක රහට තියෙනවා නම් ඉතින් කිසිම ප්‍රශ්නයක් නැහැ. කන්න පුළුවන් සතුටින්. එහෙනම් ඉතින් ඔයාලා සතුටින් ඉන්න ආයි වීඩියෝ එකක් අරගෙන එන්නම්. එතකන් හැමෝටම සුබ දවසක්.